එක කැලාවක ඌරු රංචුවක් හිටියා. මේ ඌරු රංචුවේ නායකයා හරිම අහංකාරයි. තමන්ට වැඩිය ලොක්කෙක් මුළු ලෝකෙම නෑ කියලා හිතා උන්නා. ඔන්න ඉතින් දවසක් මේ ඌරු නායකයා කැලේ ඇවිද ඇවිද ඉදිද්දි කැලේ ඉන්න නපුරු කොටියෙක් ඌ අසලට ආවා. ඌරාදුටු කොටියා මෙහෙම හිතුවා. කාලකින් රස කෑමක්. ඒත් කලබල කළොත් මූ පැනලා යාවි. අද නොදැක්කා වගේ ගිහින් වෙන දවසක අල්ලගන්නවා. එහෙම හිතුව කොටියා ඌරා නොදැක්කා වගේ යන්න ගියා. ඌරා කොටියා දිහා බලාගෙන හිටියා. මට බයේ නේද ඔය ලිස්සලා යන්නේ? කොටි රාලේ මං උඹට බය නෑ. වරින් සටනට. ඌරා කෑ ගැහුවා. කොටියා ආපහු හැරිලා ඌරාට කතා කළා. තමන්ගේ නෑයන්ට ඇති තරම් ඌරුමස් කන්න දෙන්න සිතූ කොටියා අපි දෙන්න තනියම සටන් කරලා තේරුමක් නෑ. ඒ හින්දා අපි උඹේ නෑයොයි මගේ නෑයොයි එක් රැස් කරලා ඒ අය ඉදිරියේ සටන් කරමු. ඌරත් ඒකට කැමති වෙලා සටන් කරන්න දිනයක් යොදාගත්තා. ඊට පස්සේ ඌරා ගිහින් මේ සිද්ධිය නෑයින්ට කිව්වා. මොකක්ද මේ කරගත්ත විපත? උඹට කොටියා එක්ක සටන් කරලා දිනන්න පුළුවන්ද? අපිට ඔය කොටි ඉන්න ඉසව්වට යන්න පුළුවන්ද? නෑයෝ එක්ක හඩින් කෑ ගැසුවා. නෑයෝ ඌරු නායකයා දිහා බලාගෙන කම්පා වුණා. දැන් මොකද කරන්නේ? හැම කෙනෙක්ම සටන නවත්වන හැටියක් ගැන කල්පනා කළා. ඌරු රැළේ හිටිය පුංචිම ඌරු පැටියෙක් ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා. බය වෙන්න දෙයක් නෑ. කැලෑවේ කෙළවර කුණු මඩවලක් තියෙනව නේද? මාමා ඒ වලට බැහැලා දවසක් ඉන්න. ඊට පස්සේ කොටියා එක්ක සටනට යන්න. කවුරුත් ඌරු පැටියාගේ කතාව අනුමත කළා. සටන් කරන දවස ආවා. කොටියා නෑයන් පිරිවරාගෙන සටන් බිමට ආවා. ඌරත් ජරාව නාගෙන ගඳ පතුරුවමින් සටන් බිමට ආවා. කැලේ පලාතම ගඳ ගහනවා. කොටියාගේ නෑයෝ උහුලන්න බැරිව පැනලා දිව්වා. අන්තිමේදී කොටියත් ඌරටම දිනුම දීලා යන්න ගියා. කොහොමද ඌරු පැටියාගේ නුවණ? පුංචි දරුවන්ට මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. කතාව හොඳ නම් ලයික් එකක් දාන්න.